හැබැයි මේක අනිත්‍ය තේරුම් ගන්න කාලය ගත කරපු එකක් නේ. මේක වටිනා කාලයක්. මේක රිපීට් වෙයි ඉස්සරහට. ඒ කියන්නේ ඕක ඒ සංස්කාරය ඔහොම ඉස්සරත් කළා ඇති. ඉතින් ඕක දැන් ආයි හැබැයි මේක අල්ලගෙන යනකොට තමගේ ආධ්‍යාත්මික ලෝකේ වැඩි වෙන්න පටන් ගන්නවා. රිපීට් වෙනවා. මොකද ඕක අපේ අර මේකට එන්න එක තමයි ප්‍රධාන. ඇවිල්ලා මේක ටේස්ට් වෙලා මෙයා වුණාම ඒක තමන් අනිවාර්යයෙන් මේ වෙනස දකිනවා. මානසයෙන් සුවයෙන් ඉන්න එක මං හිතන්නේ දැන් මේකේ වෙන වෙන අමාරුකම් තියෙනවා. ෆිසිකලි තවට එක එක හැබැයි මානසිකව අනිවාර්යයෙන්ම තමන්ට මේ වගේ සුවයක් මං හිතන්නේ. මොකද මේ තරම් උපරිම අතරින්න අනුබලයක් දුන්න ක්‍රමයක් තියෙන්න අඩුයිනේ. ඒතර අතරීමේදී තමයි එන්නේ අර සනීපේ. දැන් අනිත්‍ය ඔක්කොම අපි බදාගෙන අල්ලගෙන ගන්න දේවල් නේ තියෙන්නේ. ඒක ලොකු වෙනසක් එක දකින්න. ආමිෂ සුවේ ඉහළම තැනට යන එකකට එන්කරේජ්මන්ට් එකක් එනවා. අරක නිරාමිෂ සුවේ. ආමිෂ සුවේ අර පැත්තට මේ ඒක තියෙනවා. ඒක ඉතින් ඒකට සමාකාරයට ඒක ලොකු ලෝක දෙකක් කන්ට්‍රාස්ට් එකක් පේනවා. ඉතින් ඒ දෙක දැනිච්චකම ඇති ඊට පස්සේ ඒක අරකට එන්න පටන් ගන්නවා පොඩ පොඩ. අපි සත්වයෝ හැටියට සතුටුවෙන් සුවපත් වෙන්නනේ බලන්නේ. මම එකයි කියන්නේ මේක දැන් අර කුඩු ඉන්ජෙක්ෂන් එක ගැහුවා වගේ දැන් ඊට පස්සේ දැන් මේක ගහ ගන්න තමයි ඕනේ ඊට පස්සේ ඒක රිපීට් වෙනවා බය වෙන්න එපා. හැබැයි පරිස්සම් වෙන්න අපි දැන් ඇත්තටම ගියාමත් මේ රෝපණය කරපු මේක ආරක්ෂා කරගන්න. ඒ බීජය ඩේලි රූටින් එකක් හදාගන්න ඒක කරන්න ඕනේ. ඒක න අනිවාර්යයෙන් ඒවා කරොත් ඒ වගේම අර ඒවා නිකන් උදේ පාන්දර නිකන් නමට කරන්න එපා. හොඳ සනීපයක් ලබලා තමයි වැඩ පටන් ගන්න ඕනේ. වැඩ අතපසුනත් කමන්නේ. මේ කියවන එකත් යහමින් හරියට තේරුම් ගන්න අර හිත ගිය එකක් හොඳට අල්ලගෙන උයි මෛත්‍රියයි ආනාපාන සතිය ඒවත් නමට නැතුව සනීපයක් එන විදියට එහෙම කරලා වාහන එලවනකොට එහෙම ස්ටියරින් වීල් එක මේක ඒවා ඒ විදියට මොහොතේ හිත තියාගන්න ඒවා try කරන්න ඕනේ. මොනවාරි ට්‍රෑම් කාර් එකට හරි මේ යනකොට අඩිය තර වෙන හැටි. එහෙම කරන කට්ටිය මට කියනවා ස්විට්සර්ලන්ඩ් වල එහෙම. පොඩ ගිය පාර එනකොට අර එතකොට ඒව ටච් එකේ ඉන්නේ. අනවශ්‍ය දේ බලන්නේ නැහැ, අහන්නේ නැහැ. හැබැයි උදේ යහමින් ගත්තොත් තමයි ඒ කියන්නේ නැත්තම් මහන්සි වගේ එහෙම කරන්න. අර ඊට වඩා හිතනවා රිලැක්ස් වෙනවා වගේ ඔය බල එහෙම කරන එක. ඒක අර උදේ ගන්න ඕනේ එනර්ජි එක. සද්දාවෙන් එතකොට හිත මහන්සි නැතුව වැඩත් කරනවා.